පාටකුරුල්ල කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා අපේ මේ channel එක හරහා සිද්ධ කරන්නේ ඉදිරියේදී කතාවක වෙන්න පුළුවන් කොටසක් ගෙස් කරලා ඔයාලත් එක්ක බෙදාගන්න එක. ඉතින් මේක අපි අනුමාන කරලා තමයි ඔයාලත් එක්ක මේක බෙදාගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කතාවේ මේ සිදුවීම් බලලා අපි කියන අනුමාන කිරීම ඒ කතාවේ සිද්ධ වෙනවද කියලා හරියටම බලාගන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. මම අද කතා කරන්නේ මේ නුරාන් හිරේ යන සිද්ධිය ගැන. නුරාන්ට හිරේ යන්න වෙන එක වැඩි ඈතක නෙමෙයි කියලා. එක හේතුවක් නෙමෙයි, ඒකට හේතු දෙක තුනක් වුණත් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයා මම හැමෝම දන්න කාරණයක් තමයි මේ නුරාන් කියන මිනිස්සයා කෙවින්ගේ පවුලට පොඩ්ඩක්වත් ගැලපෙන කෙනෙක් නෙමෙයි. මෙයා කෙවින්ගේ පවුලට සම්බන්ධ වෙන්න හදන්නේ කෙවින්ගේ අක්කව බැඳලානේ. ඉතින් ඇත්තටම කෙවින්ගේ අක්කට මෙයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ නුරාන් මේ පවුලට සම්බන්ධ වෙනව ඇත්තෙම නුරාන්ගේ තාත්තගේ කෙවින්ගේ තාත්තගේ අතීතයේදී සිදුවුණු තරහ කතාවක ප්‍රතිඵලයක්කින් වෙන්නත් පුළුවන් කියලයි මට හිතෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලා දන්නවා නුරාන් කෙවින්ලගේ මුළු පවුලම නැති කරන්න තමයි හදන්නේ. ඉතින් මේකෙදි එයා පොඩ මේ වැඩේ සැලසුම් කරනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් අර හොරකම ඔයා දන්නවා ඒක සුළුපටු එකක් නෙමෙයි. ඉතින් මේකත් කෙවින්ගේ පිටින් දාන්න නුරාන් උත්සාහ නොකරයි කියලා කියන්න පුළුවන් කාටද? හැබැයි මේ සැරේ තමයි නුරාන්ට වැඩේ වැරදෙන්නේ. මොකද නුරාන්ගේ පැත්තට අවාසි වෙන සිදුවීම් කිහිපයක්ම මෙතනදී තියෙනවා. ඉතින් ඒකෙන් එකක් ගැන මම ඔයාලට මේ වෙලාවේ විස්තර කරන්නම්. ඒ තමයි නිම්නාවි. නිම්නාවි දැනගත්තාම මේ තමන් ආදරය කරන මංජිතට කරදරයක් වෙන්න යන්නේ කියලා. ඉතින් එයා පසුබට වෙන එකක් නෑ. තමන්ව පැහැරගත්තේ මෙන්න මේ නුරාන් කියන එක ගැන හැමෝටම කියන්න. ඉතින් ඔයාලා දන්නවා එදා නිම්නාවිව පැහැර ගන්න ගත්තු වාහනේ තමයි මේ සිද්ධියේදීත් මේ හොරකමේදීත් යොදාගෙන තියෙන්නේ. එතකොට නුරාන්ට එතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම කෙල්සි දැනගත්තා අර ඔෆිස් එකට වැඩට ගත්තු කෙනාගේ නමත් මැනේජර් විදිහට වැඩට ගත්තු කෙනාගේ නමත් අර හොරකමේදී පොලිසියෙන් ඒගොල්ලන්ට කියපු කෙනාගේ නමත් එක්ක ඒ නම ගැලපෙනවා කියලා. ඉතින් ඇත්තටම කෙල්සි මේක ගැන හාරා උස්සන්නේ නැතුව ඉඳී කියලා අපිට කියන්න පුළුවන්ද? මම හිතනවා කෙල්සි මේක ගැන හොයාවි කියලා. ඉතින් කොහොම හරි නුරාන් නිම්නාවිව පැහැරගත්තේ කෙවින්ව පවුලෙන් අයින් කරන්න තිබුණ ඌමනාවට කියන දේ දැනගන්න ලැබුණට පස්සේ මැනේජර් එක්ක එකතු වෙලා සල්ලි ලබාගත්ත හැටි කියන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ හේතු දෙක ඇති නුරාන්ව හිරේම තියන්න.